මුලින්ම ඔයාලගේ මේ විදිහට Firefox browser එක open කරගෙන ඒකේ search bar එකේ search කරන්න ඕන Wi-Fi login in කියලා. දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. මේකේ මේ උඩින්ම තියෙන ඇඩ්‍රස් එක තියෙන 192 කියලා පටන් ගන්න. ඒකට මේ විදිහට ගිහිල්ලා මේකේ මේවා තියෙනවා නිල් පාටින් ආයේ 192.161 කියලා. අන්න ඒක ක්ලික් කරන්න ඕන. දැන් ඔයාලා මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙන Wi-Fi router එක තමයි මේ පෙන්වන්නේ. දැන් අපිට තියෙන්නේ මේකට ලොග් වෙන්න. ඒකට මේ දකුණු පැත්තේ කෙරවල උඩින් තියෙනවා login in කියලා. මේ තියෙන්නේ එන්න මේ ක්ලික් කරලා මේ username password කියන එකට ඔයාලගේ router එකේ තියෙනවා username password කියලා කොලයක් එකේ දාලා තියෙනවා. ඒක username මේ password එකයි. ගොඩක් ඒවාගේ default එන්නේ admin කියලා. password එකත් එන්නේ adminමයි. මේ විදිහට ඒක මේ දැන් type කරගන්න. ඒක ඔයාලා router එක පිටිපස්සේ බලුවාම හොයාගන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට login in දෙන්න ඕන. ඔන්න දැන් අපේ router එකට අපි log වෙලා ඉන්නේ. දැන් මේකේ අපේ router එකේ හැම details හැම තියෙනවා. අපිට ඕනේ මේකේ password එකයි name එකයි change කරගන්නනේ. මේ quick setting කියලා තියෙන්නේ. එන්න මේක click කරලා ඉතින් දෙනවා network name කියලා. ඒක තමයි ඔයාගේ router එකේ name එක පෙන්වන්නේ. මෙතන මේ SLT 4G කියලා තියෙන්නේ. මම මේකට නිකන් name එකක් දාගන්නවා. ඔයාලට කැමති එකක් ඔයාලත් දාගන්න. home router. දැන් මෙතන මේ ගිරවල තියෙන next button එක click කරන්න ඕන. දැන් මෙතනට අපිට password එකක් දාගන්න පුළුවන්. දැන් මේකේ මම තියෙන password එක අයින් කරලා වෙන එකක් දානවා. ඔයාලට කැමති එකක් මෙතන දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. දැන් next කරන්න තියෙන්නේ අපීල් කරලා මේ page එක එනවා router එක restart කරන්න කියලා මේක yes දෙන්න ඕන. දැන් ඔයාලා router එක off වෙලා ආයෙ on වෙනවා. හරි දැන් අපි router එකේ name එකයි password එකයි change කරලා ඉවරයි. හරි දැන් මේ යට තියෙන Wi-Fi වලට ගිහිල්ලා බලන්න ඔයාලගේ router එකේ name එකයි password එකයි change වෙලා තියෙන්නේ. දැන් අලුත් password එක දීලා ආයෙත් router එකට log වෙන්න තියෙන්නේ. හරි එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.